සුබත පිංහතුනි මම අද විශේෂිතම කාරණාවක් පිළිබඳව ඉස්මතු කරන්න අදහස් කරන්න මේකට රටේ විද්වත් පිරිස්හි අවධානය මම බලාපොරොත්තු වෙනවා. ඒවගේම මේ පිළිබඳව උනන්දුව දක්වන යෝගීවරු විශේෂයෙන්ම ඒ අයගේ අත්දැකීම් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේක අද ගෝලීය අර්බුදයක් බාට පත්වෙලා තිනවා. ගෝලිය උෂ්ණත්වය ඉහළයෑම ගෝලිය උෂ්ණත්වය ඉහළයෑම සම්බන්ධ එමනත්තන් කාලකුණික දේශගුණික විපර්යාශයන් සම්බන්ධව මිනිස් සිති විල්ලීවල බලපෑම් මිනිසාගේ මානස ශක්තිය බලපෑම තියෙනවද කියන එක පිළිබඳව විශේෂ පරීක්ෂණයක් මම දැන් කාලකින්දල කරගෙන යනවා. එහිදී මම හොයාගත්ත ආධ්‍යාත්මික කරුණු තමයි මේ සඳහා ඉතා ප්‍රබල්ල බලපෑමක් විශ්වයට සිදු කරමින් තිබෙනවා කියන ගැන මිනිසාගේ සිතිවිල්ලිවල තියෙන එනජය ශක්තිය පදුට්ටමන ශක්තිය ගැන්නේ අකුසල සිතිවිලිවල ශක්තිය මගින් කාලකුණික දේශනික බලවත් විපර්යාසයක් සිද්ධ කරනවා. ඒ වගේම පාරිසරික උෂ්ණත්වය ඉතා සීක්‍රයෙන් එල්ලයනවා. අද ගෝලිය ප්‍රජාව කතා කරන්නේ විද්වත්තුන් කතා කරන්නේ පරීක්ෂණ නිරීක්ෂණ කරන්නේ පොශීල ඉන්දන ආදී දානයන් මත සිද්ධ වෙන කාබන්ඩක්ෂයිට් ප්‍රතිශතය කාබන් ප්‍රතිශතය කාබන් නිකුත් කරන විවිධ කාබනික වායුන් පිළිබඳව සහ වෙනත් අවශේෂ සුළු කාරණා සම්බන්ධ. හැබැයි මේ සියලූ දේට වඩා මම සොයාගත්ත දේ තමයි මිනිස් සිතුවිලි දූසිත මිනිස් සිතුවිලි වල ප්‍රබල බලපෑමක් තියෙනවා කෙනෙ. ඉතින් මේකට මේ වෙනකොට ඇත්තරම ගොඩක් අය යම් හාශ්‍යයක් ලක් කරලත් තියෙනවා. මම පෞගි දවසවල සාකච්ඡාවට ගණනාවක් සිද්ධ කර. හැබැයි කිසිම කෙනෙක් තාම පිළිගන්න සූදානම් නැහැ. මොකද එක ඒ අයගේ මට්ටමින් සාධාරණයි. මේ වෙනකොට ලෝකේ කිසිම විද්‍යාත්මක පර්යේෂණයක් නැහැ මිනිස් සිතිවිලිවල බලපෑමක් තියෙනවාද එමනැත්තම් මිනිස් සිතිවිලිවල සංයුතිය පිළිබඳව මම සොයා බැලුවා තොරතුරු හොයා ගන්නට නැහැ. නමුත් විවිධ පරීක්ෂණ තියෙනවා මිනිස් සිතිවිලිවල බලපෑම මත ශාක වල වර්ධනය හා වර්ධනය හීන වීම පිළිබඳව පළදා වැඩිවීම පළදා අඩුවීම පිළිබඳව සහ විවිධ ශාකවර්ග විනාස කරලා දාන්න පුළුවන්. ඔයකේ නෑරි ගෙහිලා වීලිලා ගිල්ලා මැරෙන්න්න පාදැන් උදාරණයක් විදියට කෙනෙකුට අපි ශාප කරොත් එක මනුස්ස සමාජයත් තියෙන අපි දැන් ශාකයකට මැරියන් කියලා වගේ යං කාල පරාසයක් සාපකරොත් ඒ ගහ ඇත්තටම මැරෙනවා කියන පරීක්ෂණ තියන මේ අපිටත් පුද්ජලිකෝ ඔබට අපිට අත්අදාවලන්නට පුළුවන් කාරණාවක්. මේකම තමයි සාන්තිකර්ම බෝධි පූජා සෙට් කවි වස් කවි කියන්නෙත් මේකමනේ. ඉති මේ වගේ බලපෑමක්ති වෙනවා. ඉතිං මේකේ වැඩි දියුණු තත්වයකුයි මම කතා කරන්නේ. මේ සාමාන්‍යයන්ද සරලෝ බැලුත් මේ අපිට ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතිං වායිගෝලේ ඕෂෝන ස්තරය පවා පළුදු කරලා මහා ප්‍රබල ජීව බලපෑම ජීව ක්‍රියාවල්ලට බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් ප්‍රබල කාරණාවක මේ ලෝකට අලුත් කාරණාවක් වනත් අපිට මේක අපේ මේ හෙල බිමෙන් පුංචි රටෙන් අපිට මේක ඉස්මතු කරලා මේක යං සාධනය මට්ටමකට මේ අදහස ජනප්‍රිය කරලා අපිට ගෙනියන්න පුළුවන්න මේ සඳහා පරීක්ෂණ රීක්ෂණ කරන්න පුළුවන් මාවතවල් ගණනාවක් මම අධීක්ෂණය කරලා තියෙන ඒ සඳහා මගේ මට්ටමින් අපහසුතාවයන් තිබෙනවා. එනිසා මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරන මේ පිළිබඳ උනන්දුවත් තියෙන පරිසරවේදීන්ට පරිසර සංවිධානවලට සහ විද්‍යාත්මක ඥානය තිබෙන දැනුම තිබෙන විද්වතුන්ට අපි එකතු වෙලා සාකච්ඡා කරමු. මේක අපිට වර්තමානික ගෝලී අර්බුදයට ලොකු රුකුලක් පන්නරයක් ඒවගේම රටක් වස්සේ නොත් අපි ඇත්තරම අපි රට විදිර රට ඉස්මතු වෙන සහ රට ගොඩ යන්න
කාරණාවක් අපිට මේක ඉස්මතු කරගන්නට පුළුවන්. මේක සත්‍යයක්, මේක සැබෑවක්. හැබැයි අපි මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. අපිට මේක පරීක්ෂණ නිරීක්ෂණ කරලා අපිට නිගමනයකට එන්න පුළුවන් සාධනීය ප්‍රතිඵලයක් අපිට ලබා ගන්නට පුළුවන් කියන එක මම දැඩිසේ විශ්වාස කරනවා. ඉතින් මේ පිළිබඳව අපිට බුදුරජාණන් වහන්සේ මොනවද කියලා දෙන්නේ කියලා මම පරීක්ෂණ කරා. ඇත්තටම විවිධ ආගමික ශාස්ත්‍රෝන් මේ සම්බන්ධව යම් සමානාර්ථකථන කරලා තියෙනවා. වගේම බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය වැනි සූත්‍රවල මේ පැහැදිලිවම මේ වෙනස්කම, මිනිසාගේ වෙනස්කම, ඒ වගේම පරිසර සාධකවල වෙනස්කම ඍජුවම කතා කරලා තියෙනවා. ඍජුවම බුදුරජාණන් වහන්සේ කියනවා මිනිසාගේ ක්‍රියාකාරකම් මත අදත් මිනිස් ක්‍රියාකාරකම් මත භූගෝලීය සාධක වෙනස් වෙනවා කියන එක පිළිගන්නවා. හැබැයි මිනිස් සිතුවිලි වල තියෙන සංයුතියේ ඒ සංයුතියේ බලපෑමක් කියන එක ඒ චිත්ත තරංගයක් නේ. ඒ තරංගයේ තියෙන බලපෑම කොහොමද කියන එක පිළිබඳව අවධානය යොමු වෙලා නැහැ. මම කතා කරන්නේ ඒ මිනිසාගේ ඒ චිත්ත තරංගය නැත්නම් සිතුවිලි වල එන ඒ ජේග, ඒ ශක්තිය. ඒ ශක්තියේ තියෙන ධන ඍණ ස්වභාවය තුල මේ කාරණාව සිද්ධ වෙනවා කියන එක. ඒක අර පොසිල ඉන්ධන දහනයටත් වඩා ඉතා ප්‍රබලයි කියන එක. ඉතින් මේකෙදි තමයි මේ ද්වෛතතාවය ක්‍රියාත්මක වෙන්නේ. මේකේ අකුසල සිතුවිලි වැඩි වෙනකොට පරිසරයේම ග්ලැසියරෙම දිය වෙලා පරිසර නායයන්, සුනාමි තත්ත්වයන්, මේ වගේ තත්ත්වයන් තුළ ලෝක සිතීම අලුතෙන් නිර්මාණය වෙනවා. අලුත් ලොකු පෙරලියක් සිද්ධ වෙලා මනුෂ්‍ය සංහාරයක් සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සප්ත සූර්යයක් ගමන වැනි වලාහක වස්තවලාහක සූත්‍ර වැනි තැන්වලදී විවිධ විදියට මේ කරුණු පාදක කරගන්නට පුළුවන් කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේක අපිට අපේ රටට ඊටාම අපේ රටට ඇත්තටම අනන්‍ය වූ කාරණාවක්, බුදුදහම මත පදනම් වෙච්ච කාරණාවක්, ඓතිහාසික ඍෂිවරුන්ගේ දර්ශනයන් තුළ හොයාගන්නට පුළුවන් කාරණාවක්. ඉතින් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ ගැන කතා කරලා තියෙනවා කියන එක අපිට ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. මිනිස් සිතිවිලි වල ධනාත්මක සිතිවිලි වල එහෙම නැත්නම් කුසල ශක්තිය මත, මිනිසාගේ කුසල ශක්තිය මත පරිසරය සෞම්‍ය වෙනවා. ඒක කොච්චර ප්‍රබල වෙනවද නම් යම් කාලයකදී අර උෂ්ණත්වයේ ඉහළ ගිහිල්ලා, වැරදි සිතිවිලි නිසා උෂ්ණත්වයේ ඉහළ ගිහිල්ලා පරිසරයේ විනාශයක් සිද්ධ වෙනවා වගේම මේ ධනාත්මක පැත්ත කුසල සිතිවිලි භාවිතය යම් අවකාශයකදී මිනිස්සුන්ගේ ඒ බහුල භාවිතයක් ඇති වෙනවා විශ්වය තුළ. ඒ භාවිතය තුළ මේ ජලය සාගර මේ අයිස් බවට පත් වෙන. ඒ තරම් සීතල සෞම්‍ය ස්වභාවයක් විශ්වය පුරා පැතිරලා යනවා. ඉතින් එහෙම තමයි ග්ලැෂියර් සකස් වෙලා තියෙන්නේ. ඒවා මිදිලා සකස් වෙලා තියෙන්නේ. ඒ මිනිස් මේ පැහැදිලිව මිනිස් සිතේ තමයි මේ ප්‍රබල ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඒකට පරිසර සාධක එකතු වෙලා එකට බද්ධ වෙලා මහා බලයක් බවට පත් වෙලා සාගර පවා ගල් වෙනවා. අයිස් බවට පත් වෙලා අයිස් කඳු නිර්මාණය වෙනවා. ඉතින් ඒකම අනිත් පැත්තට කැරකෙනවා මේ පදුට්ටමන සංකප්ප අකුසල සිතුවිලි භාවිතා කරන කාලය වෙනකොට. එහි තීව්‍රතාවය වැඩි වෙනකොට ඒවා දිය වෙලා නැවත අර යථා ස්වභාවයට කලින් තිබුණු ස්වභාවයට පත් වෙනකොට මතුවලා තිබ්බ ගොඩ බිම් යට වෙලා නායයන්, සුලිකුණාටු, ටොර්නඩෝ තත්ත්වයන් අපිට හිතා ගන්න බැරි වසංගත ලෝකේ පුරා පැතිරලා ගිහිල්ලා ඒ නරක නපුරු කිරණ නිකුත් කරන වායුවලට හානි කරපු, පරිසරයට හානි කරපු මිනිස් ජීවිත සහමුලින්ම විනාශ කරලා දාන පරිසර නියම ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඒ නිසා ගෝලීය නායකයන්ගේ අවධානය සහ විද්වතුන්ගේ අවධානය මේ දෙසට දිනාගෙන නාසා ආයතන වැනි ආයතන වලට මේ පණිවිඩය රැගෙන යන්න සහ මේ පරීක්ෂණ කටයුතු තීව්‍ර කරගන්න අපි අපේ රට තුළ රටක් වශයෙන් අපි හඬක් නගන්න ඕන. ඒ සඳහා විද්වතුන් සහ බලවතුන් මාත් සමග එකතු වෙන්නට කියලා මම ඉල්ලීමක් කරනවා. මම දෙනගම ධම්මරක්කිත හාමුදුරුවෝ 077 320
6554 දුරකථන අංකය ඔස්සේ මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට පුළුවන් මට WhatsApp පණිවිඩයක් තබන්නට. සුවපත් වේවා.